අපිට මේ වෙනකොට පූර්ණ හානි වෙලා නැහැ නිවස. නමුත් MBRO කියනවා අධි අවදානම් ඉවත් විය යුතුයි කියන එක. අන්න එතනදී ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? මිනිස්සු කියන්නේ අපිටත් අර ගාන ඕනි යන්න ඕන කියලා. අපිට එතෙන්ට යවන්න ඒතර වර්ග දෙකක්නේ. වර්ග දෙකක්නේ. අපි අර ලක්ෂ 50 තීරණය කරන්නේ නිවසක් ඉතුරු වුණාමයි නිවසක් මුළුමනින්ම විනාශ වුණාමයි හානි වීමේ ප්‍රමාණය වෙනස්. ඉතුරු නම් සමහර බහඬ අරම ඉතුරු වෙනවා. හැබැයි මුළුමනින්ම හානි වුණා. ඒ සියල්ල නැතුව යනවා. ඒක තමයි අපි ලක්ෂ 50 දෙන්නේ. ඒතකොට තවත් කණ්ඩායමක් අපිට ඉන්නවා. gedara හානි වෙලා නැහැ. නමුත් ඒගොල්ලන්ටත් ඒ ප්‍රදේශ වලට යන්න බැරි. ඒතර ඒගොල්ලන්ට අපි වෙනම පැකේජ් එකක් හදන්න ඕනේ දත්ත ප්‍රමාණය බලලා. මොකක්ද ඒගොල්ලන්ට දෙන විසඳුම කියලා. නේද? අපි දැනට මේක යෝජනා කරන්න ගේ අහිමිවීම කියන එකේ තියෙන ප්‍රශ්න ගොඩක්. ගේ අහිමිවීම. ගේ ඇතුලේ තියෙන දීපලවල తত্ত্বය. එයාට නැවත මනස සූදානම් කරගෙන එයාගේ ජීවිතේ පටන් ගන්න. ඒ නිවසක් අහිමි වුණාම අර නිවසේ ප්‍රමාණයෙන් නිවසේ බඩු බහඬ වලින්ම එයාට තියෙන හානිය මනින්න බෑ. ඒක හානි වීම නිවස නැතිවීම විසින් එයාට කරන හානියක් තියෙනවා. ඒතර ඒව තක්සීරු වෙන්නේ නැහැ මුදල් ලෙස. ඒතර මේ ලක්ෂ 50 අපි යෝජනා කරන්නේ ඔක්කොමත් එක්ක. හැබැයි නිවසක් තියෙනවා යන්න සුදුසු නැහැ කියන එක නිවස හානි වුණු ගණයට වැටෙන්නේ නැහැ. ඒක අපි අර කලින් ආපු පැකේජ් එකක් තියෙනවා සුදුසු නැත්නම් වල පදිංචි කරන්න. අන්න ඒක තව ටිකක් වැඩි කරලා දෙන්න ඒක බලන්න. පූර්ණ වශයෙන් නිවස හානි වුණු අයට විතරයි මේ ලක්ෂ 50 දීමනාව හිමිවන්නේ. ඒ ඇයි ඒගොල්ලන්ගේ නිවස මුළුමනින්ම නැතිවීම ගුඩුව බහඬ ඔක්කොම නැතිවීම මත තමයි මේ ලක්ෂ 50 තීරණය කරන්නේ. එඳ ඒක අහිමි වුණා. එතකොට ඒගොල්ලන්ට දැනට අවතන් කඳවුරේ ඉන්නත් බැරි නම් ඊට පස්සේ ඒගොල්ලන්ට නිවසකට යන්න නිවසකුත් නැත්නම් ඒගොල්ලන්ට අපි රුපියල් 25000ක මාසික කුලියක් දෙනවා. ඒගොල්ලන්ට ගිහලා ගෙවල් කුලියක් අරන් ඉන්න. ඒ මාසික කුලියට දෙන අයට අපි ජනවාරි පෙබරවාරි වලට 50000 ගානේ මාසික දීමනාවක් දෙනවා. දැන් මෙතන 50000 දීමනාව ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ නේ නැති නිසා. එහෙම නම් ඒගොල්ලෝ යන දවසේ කවද්ද එදා ඉඳන් ඒගොල්ලන්ට මාසික රුපියල් 50000ක දීමනාවක් දෙමු ජීවත් වෙන්න. ඔක අපිට තියෙන්නේ. ඕක තමයි අපි දැන්ට යෝජනා කරලා තියෙන පැකේජ් එක. පුළුවන් තරම් අපි රජයේ ඉඩමකට මේගොල්ලෝ පදිංචි කරමු. රජයේ ඉඩම් නැත්තම් අපි කිව්වා ලක්ෂ 50 දක්වා උපරිමයකට. 50ම නෙවෙයි 50 දක්වා උපරිමයකට අපිට ඉඩමක් මිලදී ගන්න කරන ප්‍රතිපාදන ලබා දෙමු ප්‍රදේශය අනුව. ප්‍රදේශ සාමාන්‍යයෙන් තියෙනවනේ මාකට් වැලියු එකක් තියෙනව නේද? ඒ වටිනාකමට අනුව අපි ඒගොල්ලන්ට ඉඩමක් මිලදී ගන්න මුදලක් ලබා දෙමු. අපිට ඉඩම් හොයන්න බැරි නම් මේ අර පූර්ණ වශයෙන් ගෙවල් හානි වුණු 418 නේද? මේක වෙනස් වෙන්න පුළුවන් කමක් නෑ. දැනට ඉන්න 418ට අපි මේ සම්පූර්ණ එක දෙන්න ඕනකම තියෙනවා. අර්ධ හානි වුණු නිවාස වලට ඒගොල්ලන්ට මේ නිවාසයට යන්න පුළුවන් නම් ඒවා තක්සේරු කරලා උපරිමේ ලක්ෂ 25කට වන්දි මුදලක් තීරණය කරන්න පුළුවන්. ඇතර අපේ යෝජනාව නම් තියෙන්නේ කැටගරි 3ක් විතර කඩමු කියලා. ලක්ෂ 10, 15, 20, 25 වගේ කැටගරි කීපයක් කඩලා අපි ඒවන්නම් ආපහු හදලා ඒ කැටගරි එකට අනුව කාට හරි හානිය ප්‍රමාණය අනුව 10ද 15ද කියලා තීරණය කරමු. මෙතනින් අපි කිසිසේත්ම ඒගොල්ලන්ගේ ගේ පොඩි මෙච්චර එකක් දෙන එක වැඩි වගේ මනසකට යන්න එපා. මේ අපේ රටේ පුරවැසියන්. ඒගොල්ලන්ට හොඳ ස්ථාවර නිවසක් හදාගෙන සුරක්ෂිත ජීවිතයක් ගත කරන්න ලබා දීම තමයි අපේ වගකීම. ඒ අරමුණෙන් තමයි මේ මූල්‍ය ප්‍රතිපාදන සහ ඒගොල්ලන්ගේ ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසික දීමනාව ඒගොල්ලෝ අවතන් කඳුරේ ඉන්නව වෙනුවට රුපියල් 25000කට කුලියක් අරගෙන ගෙදරකට යන්න. ඒ කියන්නේ අපි ඒ අයට සුරක්ෂිත ජීවිතයක් ලබා දීමේ අරමුණෙන් තමයි මේ වැඩසටහන හදලා තියෙන්නේ. ඉතින් ඔබතුමාලා ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන, සැලකිලිමත් වෙන්න ඕන නේද? අපි දන්නවා ඔය ආධාර ඒ වගේ වන්දි මුදල් ලබා දෙනකොට විශාල ගැටලු මතුවෙච්ච ඉතිහාසයක් තියෙන නිසා උපරිම උත්සාහ කරමු සාධාරණව දෙන්න. කොතනකින් හරි අපි මේ පීල්ල පැන්නොත් අපිට ඒක සීමාවක් නැහැ කොතනද කෙලවර වෙන්නේ කියලා. ඒ නිසා අපි හරියට යමු කොතෙන්ද හිමිකම තියෙන්නේ කාටද? ඒ හිමිකම තියෙන දෙන්න තමයි අපි සැලසුම හදන්න ඕනකම තියෙන්නේ.